අයිබන් සුබ දවසක් ඔබට. හිරුවෙලිය නවීන තාක්ෂණයත් සමඟ මිශ්‍ර වෙලා මේ හිරුවෙලියට වටිනාකමක් දුන්න. එහෙමත් නැත්නම් ස්ථීරසාර වටිනාකමක් දුන්න ඩීප්ටෙක් පිළිබඳව අද දවසෙත් මේ කතා බහ. අද කතා බහ ටිකක් වෙනස් කතා බහක් බවට පත් වෙවි. දැන් නිරන්තරයෙන් අපිත් එක්ක ඉන්න ඔබට ඩීප්ටෙක් කියන අලුත් නමක් නෙවෙයි. ඕන තරම් දන්නවා අපි ඕන තරම් කතා කරලා තියෙනවා. හැබැයි අද වැඩසටහන අපි ටිකක් වෙනත් මානයකට ගෙනියන්න කල්පනා කරා. අද වැඩසටහන අවසාන වෙනකන් ඔබ නැරඹුවොත් ඔබට හැකියාවක් තිබෙනවා කොහොමද මේ සෝලාර් වෝටර් පම්පින් සිස්ටම් එක සවි කරගන්නේ කියන කාරණාව හරියටම දැනගන්නට. මෙතනට යන්නට කලින් අපි මේ කටයුත්ත ඇත්තටම සිද්ධ කරන්නේ කොළඹින් ටිකක් දුර බැහැර රාජාංගනයේ ප්‍රදේශයේ. අපි එතනට යන්න කලින් මට හිතෙනවා අපි පුංචි කතා බහකට යොමු වෙන්න ඕනේ කියලා. මොකද මේක විශේෂ කාරණාවක්. අපි කතා කරලා ඉන්නට සූදානමින් සිටිනවා මේ ඩීප්ටෙක් අපේ කළමනාකරණ අධ්‍යක්ෂවරයාත් සමග මේ තිලින හෙට්ටිආරච්චි මහත්මයා අපිත් එක්ක ඉන්නවා. තිලින මහත්මයා ආයිබන් සුබ දවසක්. ආයිබන් නේ කොහොමද? හොඳයි. මේ දැන් තිලින මහත්මයා ඇත්තට මේ කාරණාව පිළිබඳව කතා කරද්දි මේක සමහර වෙලාවට මේ පුංචි රහසක් කියලා දෙනවා වගේ වැඩක්. ගොඩාක් තැන්වලදී අපි බැලුවොත් වෝටර් පම්පින් සිස්ටම් එකක් සෝලාර් එකක් සවි කරගන්නවා කියන එක මේ කවුරුත් ලේසියට පහසුවකට කියලා දෙන්න කැමති නැහැ. ඒත් මේ ප්‍රසිද්ධ මාධ්‍යයක් ඇතුලේ කියලා දෙන්න කොහොමවත් කැමති වෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒකට වෙනස් මානයකට හිතලා තිනවා. මොකක්ද මේකට හේතුව? හතරම දුමුදු අපි මේ එහෙම හිතුවේ ලංකාවේ සෝලාර් වෝටර් පම්ප් වල අවශ්‍යතාවයල් ගොඩාක් අපිට ඇත්තරම කෝල්ස් වලින් එක එක ක්‍රම වලින් ලැබෙනවා. නමුත් අපිට ඒක අපිට තේරුම් ගත්ත දෙයක් තමයි ගොඩක් ලංකාවේ වගා කරන ගොවීන්ට තියෙන ප්‍රශ්නය තමයි ආර්ථිකමය තියෙන ගැටලුව. ඒකෙදි අපි සෝලාර් සිස්ටම් එකේ ඇත්තටම ලොකු ගාණක් අපිට වැය කරන්න වෙලා තියෙන්නේ ඒ සිස්ටම් එකට වගේ ඒක සවි කරන්න සහ ඒක ට්‍රාන්ස්පෝර්ට් එකට. ඉතින් ඒ ප්‍රවාහනයටයි ඒ සවි කිරීමටයි යන වියදම අඩු කරගෙන සමාජයට තව වැඩිපුර මේ සෝලාර් සිස්ටම් අඳුරලා දෙන්න අවශ්‍යයි කියන එක නිසා තමයි අපි මේ වගේ වැඩපිළිවෙලකට ඇත්තටම යමු වුනේ. හොඳයි. හොඳ වැඩපිළිවෙලක් කියන කාරණේ තාමත්ම පැහැදිලි. මට පුංචි කාරණාවක් මෙන්න මෙහෙම කියන්නට හිතෙනවා. පුංචි සම්මානයක් විදිහට මම කතා කරොත් ලංකාවේ මේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට ගත්තොත් ඒ ඩීප්ටෙක් තමයි. එහෙම නැත්නම් උතරේ ඉඳන් නැගෙනහිරට නැවත සමස්ත ලංකාව තුළම අපි කතා කරොත් ඩීප්ටෙක්ම තමයි. මොකද මේ සෝලාර් සිස්ටම් එකක් නම් ඩීප්ටෙක් තමයි කියලා මම කියන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව මම කතා කරන්න කැමති තිලින හෙට්ටිආරච්චි මහත්මයාත් එක්කම. මම අර කිව්ව කාරණේ ඔබතුමන් එකඟ වෙනවද? ඔව්. දුමුදු ඇත්තටම කියන්න සතුටුයි. අපි මේ වෙනකොට සෝලාර් වෝටර් පම්ප් සිස්ටම් ඇත්තටම හයි නොකරපු නගරයක් නැති තරම්. හරියට. කියන්නේ ලංකාවේ වගා කරන්නේ කොහෙද දුමිදු මගෙන් අහන්න ඕනෙම නගරයක් ඕනෙම ගමක මේ වෙනකොට අපි ඇත්තටම සෝලාර් සිස්ටම් 1000කට වඩා මේ වෙනකොට සවි කරලා ඉවරයි සෝලාර් වෝටර් පම්පින් සිස්ටම්. ඉතින් ඒකෙදි අර දුමිදු කිව්වා වගේ ජාපනයෙන් පටන් අරගෙන අපි හම්බන්තොටට එනකොට ඒ එන සෑම ගමකම වගේ අපේ සිස්ටම් එකක් අපි සවි කරලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධානම හේතුව අපි කරපු ඒ කියන්නේ අපි සමාජයට මේ සෝලාර් පම්ප්ස් ගැන දුන්න අපේ ප්‍රචාරණ කරපු වැඩපිළිවෙළ ටික. එතකොට අපි මේ සෝෂල් මීඩියා හරහා අපි කරපු දේවල් ටික. ඉතින් දුමිදු දන්නවා අපි ඒ කාලේ ඉඳලා ඒ දේවල් එක්ක අපි ඉතින් ලංකාවේ ගොඩක් තැන් වලට මේක යොමු වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගත්ත දෙයක් එක්ක අපිට තේරුණ දෙයක් තමයි ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ සෝලාර් අවශ්‍යතාවය තියෙනවා. සෝලාර් පම්ප් එකක් ඕනේ. නමුත් මේක සවි කරගන්න එක ටිකක් අමාරුයි කියලා එයාලා හිතලා තියෙන නිසා එයාලට ඒක කරගන්න විදියක් නෑ. දැන් අපි මේ කරන්න හදන්නේ දුමුදු මේ සමාජ සේවයක් විදියට ඇත්තටම සමහර වෙලාවට මේ කරන වැඩෙන් අපිට පාඩුවක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගොඩක් කට්ටිය නමුත් අපි මේක අපිට පුළුවන් විදියට සරලව කියලා දෙන්නයි මේ හදන්නේ. ඒකෙදිත් කාට හරි කෙනෙක්ට ඒ ගැන හරියට ඒක අවබෝධය ආවේ නැත්නම් එන්න අපිව හම්බෙන්න අපේ වෙනම අපි මේ කොළඹ ඇතුළෙත් ඒක කියලා දෙන්න අවශ්‍ය පසුබිම හදලා තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිල්ලා අපි සරලව කියලා දෙනවා කොහොමද සෝලාර් පම්පයක් හයි කරන්නේ, කොහොමද සෝලාර් පම්පින් ඉන්වර්ටරයක් ඒක හදාගන්නේ, ඒ අදාළ දේවල් කරන්නේ කොහොමද කියන එක අපිට සරල විදිහට කියලා දෙන්න පුළුවන්. ඉතාමත් මේ
හොඳ පියවරක් මේක ඉදිරිගාමී පියවරක් විදිහටයි මම හඳුනගන්නේ. සමහර වෙලාවට මේ සමහර කාරණා මේ සැඟවිය යුතු කාරණා. හැබැයි අපි විවෘතව එළියට එනවා. මොකද මේ සෝලා කියන තැනදී මේ ඩීප් ටෙක් සන්නාමේ අපි දැන් තියෙන කාලෙටතර අපි අතික්‍රමණය කරලා අවසන්. මොකද අපි නවීන තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මේ හැම දෙයත් එක්කම අපි දැන් යන්නේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන තැනට මම හිතනවා මම නිවැරදි කියලා. ඉතින් ඒ නිසා මේ අද දවසේ මේ වැඩසටහන අවසන් වෙනකන් ආරම්භුවොත් ඔබට මූලික අවබෝධය ලබා ගන්නට හැකියාවක් තිබෙනවා කොහොමද සෝලර් සිස්ටම් එකක් හරියටම සවි කරගන්න. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයේ සිටියත් අපි මේ කාරණේ ඉතාමත්ම වගකීමෙන් කියනවා. තව පුංචි කාරණයක් අපි එකතු කරමු. හැමෝටම මේ අලවියෙන් පස්සේ තියෙන සේවාව පිළිබඳව තම සඳහන් කිරීමක් කරන්න ඕනේ. ලංකාවේ සමස්ත ප්‍රදේශම ආවරණය කරනවා වගේ එතනින් එහාට මේ සම්බන්ධතාවය කොහොමද තියන්නේ යන්නේ අලවියෙන් පස්සේ තියෙන සේවාව. ඒතර මේ වෙනකොට දුමිදු අපි ලංකාව පුරාම අපේ අලවි නියෝජිතයන් මෙන්ම ඒ අවශ්‍ය සවි කරන්න ඕන කට්ටිය මේ වෙනකොටම අපි හදාගෙන ඉවරයි. හැබැයි අපි මේ අද කරන්න හදන දෙයක් එක්ක අපිට තව වෙනසක් එකතු වෙයි. අපිටත් ඕනේ මේ ලංකාවේ ඉන්න ඒ කියන්නේ අපිට දුමිදු මේ වෙනකොට බල්බ් එකක් ඉච්චුනොත් හෝල්ඩරේට බල්බයක් දාගන්න කියන එක ඕන කෙනෙක් දන්න. ඉතින් ඒ වගේ අපිට මේ සෝලාර් සිස්ටම් එකක් කොහොමද සවි කරන්නේ, මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක හදාගන්නේ කොහොමද, මොකක් හරි අපි ඒ වැරදි එරර් එකක් ආවොත් ඒකට මොකද්ද කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් අපිට මේ වීඩියෝ හරහා කියලා දීලා අපි උත්සාහ කරන්නේ මේ සෝලාර් වෝටර් පම්පින් කියන එක හැම දෙනාගේම ඒ කියන්නේ පහසු දෙයක් කරන්න තමයි අපි මේ උත්සාහයක් දරන්නේ. හොඳයි. අපිට අවශ්‍ය ඔබේ සියලු කටයුතු පහසු කරවන්න සහ මේක ලේසි කරවන්න ඕනේ. ඊට පස්සේ පිරිමැසුම් දායක කරගන්න ඕනේ. සමහර වෙලාවට අපි ඕනනම් විදුලි බිලට කතා කරලා කොයිතරම්නම් ගෙවලා ඇතිද, කොයිතරම්නම් මහන්සි වෙලා ඇතිද. අපිට ඕනෑ තරම් නිකන් හම්බෙන හිරු එළියට අපි මේ වටිනාකමක් දෙන්නේ. මෙතනදී මට පුංචි කාරණාවක් එකතු කරන්න අවශ්‍යයි තිබෙන හිටියරචු මහත්මයා. දැන් මේ වැඩසටහන බලන කෙනෙක් ඉන්නවා නම් කුමන හෝ ගොවිතැනක නියතනවා කියලා අපි හිතමු. කුමන හෝ ප්‍රදේශයක කෙනෙකුට හිතනවා මේ වෙද්දි සෝලර් සිස්ටම් එක කරගෙන නැහැ. හැබැයි යන්නට බලාපොරොත්තුවක් තියෙන වෙන්න පුළුවන්. සමහරට යන්න හිතලා නැහැ වෙන්න පුළුවන්. යම් අදහසක් අපිට කතා කරන්න හැකියාවක් තිබුණා එහෙම අරන් නැති කෙනෙකුට. තමන්ගේ වගාවට වෙන්නට පුළුවන්. අනිකුත් පෞද්ගලික කාර්යයන් කර්මාන්ත ශාලාවලට වෙන්න පුළුවන්. මේ සියලු දේවල් ඇතුලේ ජලය ලබා ගැනීම මේ තැන්වලදී කෙනෙකුට යනවා නම් මොන වගේ කාරණාවක්ද කියන්නේ. ඇයි අපි එතනට යන්න ඕනේ කියන කාරණාව පිළිබඳව. ඇත්තටම දුමිදු වගා කරන එක පහසු කරන්න තමයි සෝලර් එකට යන්න ඕනේ. මොකද ඇත්තරම අපි ගොඩක් අපේ ගොවිතැන් කරන නැත්තං අඹ එතකොට එලවලු වගා කරන සියලුම ඒ ගොවියෝ වගා කරන්නේ නාගරික ප්‍රදේශවල නෙමෙයි. ඒ ගොඩක් තැන්වලට විදුලිය නැහැ. ඉතින් මේ වෙන ගොඩක් කට්ටිය මෙච්චර කල් කරේ අපේ එක්ක භූමි තෙල්, එක්ක පෙට්‍රල්, එක්ක ඩීසල් ඒ එන්ජින් වලින් දුවන වතුර පොම්ප වලින් තමයි වතුර ලබා ගත්තේ. ඉතින් ඒකෙදි ගොඩාක් අපහසුතාව තියෙනවා. ඉතින් ගොවියෝ හැමදාම උදේට අදාළ පෙට්‍රල් ගන්න තැන්ට හරි ඩීසල් ගන්න තැන්ට ගිහිල්ලා එතන පොලිමේ ඉඳලා ඒක පුරෝගන ඇවිල්ලා ඒ ගොවිතැනට අරන් යන්න ඕනේ. ඉතින් ඒක හරි අමාරු ක්‍රියාවලියක්. ඉතින් මේ අපේ මේ සෝලර් එකට යන එකේ තියෙන වාසිය තමයි කවුරුත් ඒක අවශ්‍ය නැහැ. ඒක ඉර උදා වුණ ගමම්ම ඒක ස්වයංක්‍රීයව ඒක පම්ප් එක මේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වගේ හරිම පහසුයි. මේ පැලේට කොච්චරද වතුර ඕනේ ඒ වතුර ටික වැදුනන් පස්සේ ඊළඟ එකට යන්නේ. ඉතින් ඒ වගේ මේ අපේ ක්‍රම ඉතා පහසු. ඒ කියන්නේ ගොවියන්ට පහසු කරන එක තමයි අපේ ප්‍රධාන අරමුණ. මොකද අපි ඉස්සරහට හිතන එක විදිහට අර දුමිදුගේ වගේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් එක කියන එකට යද්දී අපි ඉස්සරහට ගොඩක් විට පාවිච්චි කරන්න හදන්නේ දැන් AI තාක්ෂණය ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් AI තාක්ෂණයත් එක්ක දැන් ස්මාර්ට් ඇග්‍රිකල්චර් එකත් එක්ක දැන් ඉස්සරහට අපිට පුළුවන් මේ යන විදියට හෙට වහිද. හෙට වහිනවා නම් අද වතුර දාන්න අවශ්‍යද? අද වතුර දානවා නම් වතුර අද කොච්චරද ඕනේ? ඉතින් ඒ විදිහට තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තියෙනවා. මොකද අපි හිතනවා දැන් ඉන්න පරම්පරාව ඉවර වුණාන් පස්සේ අලුත් පරම්පරාව එනකොට අපේ අර පරණ අපේ සීයලා තාත්තලා ඒ ජෙනරේෂන් එක වගේ අලුතෙන් ඉන ජෙනරේෂන් එක කෘෂිකර්මයට යොමු වෙන්නේ නැහැ. මේක ඒ විදිහට මේ අමාරු දෙයක් වුණොත්. හැබැයි මේක අපිට මේ කොළඹ ඉඳලා ෆෝන් එකක් අරගෙන පහසුවෙන් අපේ අදාළ සිස්ටම් එක දුවවන්න පුළුවන් නම් ෆෝන් එකකින් ඒ අදාළ කොහොර ටික යවන්න පුළුවන් නම් ගොවිතැනට යොමු වෙනවා. ඉතින්
ඒකට තමයි ඩීප්ටෙක් අපි හැම්වෙලීම වේසෙන්නේ මේක ගොඩක් කට්ටිය මීට අවුරුදු 4කට 5කට කලින් අපි කරද්දී මේකෙන් අමාරුයි කියලා හිතුවා. නමුත් ඒක දැන් කට්ටිය දන්නවා සෝලා පම්ප් එක තමයි වගා කරන්න ඕනේ. ඉතින් ඒක අවශ්‍යතාවය අපි දවසට අපිට සෑහෙන්න ඇමතුම් ටිකක් එනවා. ඉතින් ඒකෙදි දැන් අපි හදන්නේ අපේ පාරිභෝගිකයන්ට ප්‍රවාහනය නොමිලේ ලබා දීලා. එයා කවුරු හරි කෙනෙක් දැන් මේ වෙලාවේ අපිට මඩ කලපුවෙන් හරි යාපනයෙන් හරි ඉල්ලුවොත් අපි ඒ අදාළ සිස්ටම් එකක් විදිහට යවලා එයාට කියලා දෙනවා මෙන්න මෙහෙමයි සවි කරගන්න. ඉතින් කාට හරි කෙනෙක්ට අවශ්‍යතාවය තිබුත් අපිට දවස් 2ක් ඇතුළත උපරිම එයාට අවශ්‍ය බඩු ටික ඒ අවශ්‍ය උපකරණ ටික දීලා පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන්. මේ මෙතනදී හරි හොඳ කාරණාවක් ඔබට කියන්නට ඕනේ. මේ සමහරලාට හිතනවා මේ අපි පරම්පරාවන් විදිහට හඳුනාගත්ත ඒ සමහර පරම්පරා ඇතුලේ මේ පරම්පරාවෙන් පස්සේ ආයේ කෘෂි කර්මාන්තය ලංකාවේ වෙන්නේ නැති වෙයිද කියන ප්‍රශ්නාර්ථය තිබුණා. හැබැයි අපි යන්නේ අලුත් පරම්පරාවත් එක්ක. අපි යන්නේ නව පරම්පරාවත් එක්ක. අලුත් පරම්පරාවට නව පරම්පරාවට මේ වෙනස් වන පරම්පරාවටත් අපි නිවැරදි තාක්ෂණික දැනුම අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් මේ කතා බහ ගෙන ඉන්නේ. ආරම්භයේදී මම ඔබට සඳහන් කරා අද අපි හරියටම පැහැදිලිව කියලා දෙනවා කොහොමද මේ සෝලාර් වෝටර් පම්පින් සිස්ටම් එකක් සවි කරගන්නේ කියන කාරණාව. ඒ කාරණාව ඔබට පෙන්වන්න මට මෙතන ඉඳන් බෑ. මම ඔබත් එක්කම යනවා රාජාංගනයට. අපි යනවා කෙටි විරාමයකට. විරාමයෙන් අනතුරුව ඔබ හමුවන්නේ රාජාංගනයේ සිට. අයුබෝන් සුබ දවසක් ඔබට. ඩීප්ටෙක් අපි අද ආවා තමුත්තේගම රාජාංගනයේ ආශ්‍රිත ප්‍රදේශය අපි ඉන්නේ. අපි අද දවසේ විශේෂයෙන් ඔබට පෙන්වන්නට යනවා කොහොමද සෝලාර් වෝටර් පම්පින් සිස්ටම් එක පැනල් ටික සවි කරගන්නේ කියලා. විශේෂයෙන් අපි දන්නවා නවීන තාක්ෂණයත් එක්ක මිශ්‍ර වෙලා හිරු එළිය පාවිච්චි කරලා ඔබේ වගාවට අවශ්‍ය කරන ජලය ලබා ගැනීමේ හොඳම ක්‍රමය, පහසුම ක්‍රමය, ලේසිම ක්‍රමය විදිහට අපි ඔබට හඳුන්වා දෙන්නේ ඩීප්ටෙක් අපි ලබා දෙන මේ තාක්ෂණයත් එක්ක බැඳුණු වෝටර් පම්පින් සිස්ටම් එක. වැදගත්ම කාරණය මේ දේ ඔබට තනියම උනත් කරගන්න පුළුවන්. මේට අවශ්‍ය කරන දැනුම මඟ පෙන්වීම ඩීප්ටෙක් හරහා සිද්ධ කරනවා වගේ මේට අවශ්‍ය කරන සියලුම උපාංග අපි ඔබට ලබා දෙනවා. ඔබට අවශ්‍ය නම් ඔබගේ වගාවට ඒ ආශ්‍රිත ප්‍රදේශයට ඔබේ ක්ෂේත්‍රයේ ඔබට අවශ්‍ය විදිහට මේ දේවල් තනිවම සවි කරගන්නට හැකියාව තිබෙනවා. ඒ කාරණේ අපිට ඔබට කියන්නට අවශ්‍ය කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඉස්සලා පැනල්ස් එක හයි කරගන්නේ, ඊට පස්සේ මෝටර් එකට කනෙක්ට් කරගන්නේ. මේ හැමදේම අද දවසේ අපි ඔබට පැහැදිලිව නිරවුල්ව පෙන්නනවා. අපි ඔබට ආරාධනා කරනවා බලන්න අද දවසේ වැඩසටහන. හරි අපි මේ සෝලාර් වෝටර් පම්පින් සිස්ටම් එකේ කනෙක්ෂන් එක දෙන්නේ කොහොමද කියන කාරණේ ඔබට පෙන්වන්නට හිතුවා. දැන් මේක ඔබට උනත් ඇත්තටම පැහැදිලිව කරගන්න පුළුවන්. අපි ටිකක් කතා කරගෙන යමු කොහොමද මේක කරන්නේ කියලා. මේ හසිත ඉන්න අපිට උදව් කරන්නට. හසිත අපි කතා කරමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් අපේ මේ DC සෝලාර් පම්ප් එකේ අපි දැන් මේ ජොයින් කිට් එක ගහන පාර්ට් එකට තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මේක ඊටාම ලේසියෙන් ෆාමර් කෙනෙකුටත් කරගන්න පුළුවන්. මොකද මෙතන වයර් 4ක් තියෙනවා. මේ වයර් 4 අංකණය කරලා දෙනවා UVW කියන අංකණයෙන්. ඉතින් ඒක ඒකට අදාළ වෙන්න මේ තියෙන්නේ අපි ගන්න පවර් කේබල් එක. ඉතින් මේ පවර් කේබල් එකට අපි මේ ජොයින්ට් කිරීම කරන්නේ මෙන්න මේ රබර් නොබ් හරහා මෙන්න මේ පෙරෝල් භාවිත කරලා සම්බන්ධ කරලා මේවා එකිනෙක සම්බන්ධ කරා. මොකද මේක ඕනම ෆාමර් කෙනෙක්ට නිවසේදීම උනත් කරගන්න පුළුවන්, ෆීල්ඩ් එකේදී කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද ඒක අපේ මේ ටෙක්නීෂියන්ලා කරන්නේ කියලා. ඔව් හරි. ඉතින් අපි ඊළඟට කරන්න ඕනේ
මේ වයර ටික හරියාකාරව සීල් කරගන්න ඕනේ. ඉතින් අපි මේ සීල් කිරීම කරගන්නේ මේ තියෙන මේ රබර් නොබ්ස් ටික හීට් කරලා අපි ඒක නිවැරදිව නිසියාකාරව සීල් කරගන්න ඕනේ. මොකද එතකොට අපිට මේක ජලයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද මේක ඇතුළේ වතුර කාන්දු වුණොත් නිවැරදි ක්‍රමවේදයන්ට අනුව කරනවා නම් අපි මේකට ගෑස් ලාම්පුවක් තමයි භාවිතා කරන්නේ. ඒත් අපට නිවසේදී කුමක් හෝ ගිනි දැල්ලක් භාවිතා කරලා මේක අපට ලේසියෙන් ගොවියාට කරගන්න පුළුවන්. මොකද මේ අපි පුළුවන් තරම් බලන්නේ මේක ගොවියාට ඉතාමත් පහසු විදියට මේ කාර්යය ඉටු කරගන්න. සම්පූර්ණයෙන්ම සීල් වෙලා තියෙන්නේ. හරි. ඉතින් මේ ආකාරයට මේ ඉතුරු වයර් තුනමත් අපි මේ විදිහට රත් කරගෙන සීල් කරගන්නවා. ඉතින් අපි අවසාන වශයෙන් මේක දැන් වයර් හතරම සීල් කරගෙන ඉවරයි. ඉතින් අපි ඊට පස්සේ ඉන්සියුලෙන් ටේප් එකක් භාවිතයෙන් මේක ඉන්සියුලේට් කරගන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. හරි. මොකද ඒකට ඕන ඉන්සියුලේෂන් ටේප් ඔක්කොම අපි සපයනවා මේ අපේ ගන්න සෝලාර් වෝටර් පම්ප් එකත් එක්ක. මේ කට්ටලයත් එක්ක හැමදේම සපයනවා. හරි. ගොවියට ගොවියගේ මහන්සිය විතරයි ඕන වෙන්නේ මේක සම්බන්ධ කරගන්න. හරි අපි ඉන්නේ MPPT කන්ට්‍රෝල් එක ළඟ. හසිත අපිට මෙතනත් තියෙන වැඩ ටිකක් කරන්න කනෙක්ෂන් දෙන පුංචි වැඩ ටිකක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් විස්තරයක් කරගෙන යමු. හරි අපි මේ පැනල් 6 එකිනෙක සම්බන්ධ කරගත්තට පස්සේ අපි මේ පැනල් 6න් එන කරන්ට් එක මේ DC කේබල් හරහා මෙන්න මේ MPPT කන්ට්‍රෝල් එකට ඉන් කරනවා. ඒ ඉන් කරන්නේ මේ MPPT කන්ට්‍රෝලර් එක අපි පම්ප් එකත් එක්ක දෙනවා මේ සිස්ටම් එක පම්ප් එකට ඉන්බිල්ඩ් එන සිස්ටම් එකක්. ඉතින් ඊට පස්සේ මේ DC කේබල් ටික මේ පරිපථයට ඉන් කරාට පස්සේ අපි ඒ ආපු එනර්ජි එක ඒ පවර් එක දෙන්න ඕනේ මෝටරේට. ඉතින් අපි මේ මෝටරේට පවර් එක දෙන්න නම් අපි මේ මෝටර කේබල් තුන සම්බන්ධ කරන්න ඕනේ මේ සර්කිට් බෝඩ් එකට නිවැරදිව. අපි බලමු මේ සර්කිට් බෝඩ් එකේ UVW කියලා කුරු තුනක් තියෙනවා. මෙන්න මේ තුනට තමයි අපි සම්බන්ධ කරන්න ඕනේ. මොකද UVW කියලා අපි මෝටරේ කනෙක්ෂන් එක දුන්න වගේම මේ වයර් තුන නිවැරදිව මේකට සම්බන්ධ කරන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් ඊටාම සරලව මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද මේ එන නොබ් එකේ ඉඳන් මේ ඔක්කොම යාලා අපට සපයලා දීලා තියෙනවා. මොකද අපි හැමදේම ෆාමර්ට දෙනවා. මොකද ෆාමර්ට තියෙන්නේ මේ කනෙක්ෂන් එක මෙතෙන්ට සම්බන්ධ කරගන්න විතරයි. මොකද ඒවත් නිවැරදිව ක්‍රමාංකණය කරලා තියෙන හින්දා අපට ඉතාමත් ලේසි මේ වැඩේ කරගන්න. ඒත් එක්කම ඔයාලට පේනවා මේ කොළ පාට වයර් එකක් මේ තියෙන්නේ එර්ත් ලයින් එක. ඉතින් අපි හරියට මේ පරිපථය එර්ත් කරාට පස්සේ අපට අකුණු අනතුරු වලින් අපි මේ සිස්ටම් එක ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මේ හැම ආරක්ෂක විධිවිධානයක්ම අපි මේ පද්ධතියට සවි කරලා තියෙනවා. හරි. දැන් මූලික සවි කිරීම සිද්ධ කරලා ඉවරයි. හරි ඩිස්ප්ලේ පැනල් එකකොත් අපිට මේකේ පේන්න දෙන අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඉතින් දුමිදු මේ තියෙන්නේ අපේ MPPT කන්ට්‍රෝල් එකේ තියෙන ඩිස්ප්ලේ එක තියෙන්නේ මේ මෝටරේ කොච්චර වේගයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා අපට බලා ගන්න. ඒත් එක්කම මේ ඩිස්ප්ලේ එකෙන් තමයි මෝටරේ ඒ අදාළ වෙලාවට ගන්න වෝල්ටේජ් එක ඇම්පියර් ප්‍රමාණය මැනගන්න පුළුවන් අපට. ඒත් එක්කම මොකක්ම හෝ දෝෂයක් ආවොත් මේ පරිපථයේ මෙයා මෙතන ඩිස්ප්ලේ කරනවා පරිපථය මගින්. ඊට පස්සේ අපට හොයාගන්න පුළුවන් මේ දෝෂය මෝටරේ දෝෂයක්ද නැත්නම් සෝලාර් පැනල් එකක දෝෂයක්ද නැත්නම් මේ කන්ට්‍රෝල් පැනල් එකේ දෝෂයක්ද නැත්නම් වයරින් ලයින් එකේ දෝෂයක්ද කියලා ඒ දෝෂය වලට අදාළ ක්‍රමාංකනය කරපු ෆෝල්ට් කෝඩ් ටිකක් තියෙනවා. ඒ හරහා අපට නිගමනය කරන්න පුළුවන් මොකද්ද මේ සිස්ටම් එකේ තියෙන දෝෂය කියලා. ඉතින් අපිට එවැනි දෝෂයකදී ගොවි මහතා සම්බන්ධ වී අපිට ඒක කොහොමද විසඳා ගන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. නැතිනම් අපිට මේ අපේ අදාළ අංකය හරහා අපි දැනුවත් කරාට පස්සේ අපි ඊටාම ඉක්මනින් ටෙක්නීෂියන් කෙනෙක් සම්බන්ධ කරලා මේ ගැටලුව නිරාකරණය කරලා දෙනවා. හොඳයි. මොන විදිහේ ගැටලුවක් තිබුණත් ඒක ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. මෝටර් එකේ ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මේ ගහලා තියෙන පැනල් එකේ ප්‍රශ්නයක් තියෙනවද නැත්නම් බටවලයන් මඩ හිරවීමක් ඕනම දෙයක් තියෙනවනම් එරර් කෝඩ් එකක් විදිහට පෙන්නනවා. මේක හරි පහසුයි. ලේටස්ට්ම ටෙක්නොලොජි එක තමයි ඩීප්ටෙක් යූස් කරලා තියෙන්නේ. හරි. අපි මෙතන මූලිකව කටයුතු ටික සිද්ධ කළේ. එන තමයි වැදගත්ම දේ තියෙන්නේ. අපි යන් ඊළඟට අපේ මෝටරේ කොහොමද ලිඳට වස්සන කියන වැඩේ බලා ගන්න. හරි. අපි යමු එතනට. හරි හැමදේම කරලා ඉවරයි. දැන් තමයි අවසාන ප්‍රතිඵලය බලන වෙලාව. හවස 5 වෙලාව අපිට පේන වටපිටාව ඉර එළිය පේන්නවත් නැහැ. සම්පූර්ණ ඉර බහැලා තව මිනිත්තු කිහිපයකින් අපි මේ ඉන්න තැනට අනිවාර්යෙන්ම වැස්ස කඩා වැටෙනවා. බැහි බිඳු වැටෙන වෙලාවක් මේ තියෙන. හැබැයි අපිට ඔබට පෙන්වන්න විශේෂ කාරණයක් තියෙනවා. මේයි වැදගත්ම දේ. ඒ වෙලාව වෙද්දිත් ඉර එළිය නැතිව තියෙද්දිත් බොහොම පිළිවෙලට වතුර ටික ගන්න පුළුවන්කම තියෙනවා. අපි එයයි දැන් ඔබට පෙන්වන්න සූදානම් සිටින්නේ. හොඳ ප්‍රෙෂර් එකකින් වතුර එනවා. ඉර එළිය නැතු වෙලාව තියෙන මේ සාමාන්‍ය එළිය තියෙන වෙලාව ඉර බහැලා ගිහින් තියෙන වෙලාව හවස 5 කියන්නේ සහ මේකට වහින වෙලාවක් වහින්න ඔන්න මෙන්න තියෙන වෙලාවක් ඒත් බලන්න කිසිදු ප්‍රශ්නයක් නැතුව ඔන්න ඔබට
වතුර ලබාගන්නට හැකියාවතින ඔබේ වගාවට මෙයයි ඩීප්ටෙක් විශිෂ්ටත්වය මෙය අපි පාවිච්චි කරන තාක්ෂණය නවීන තාක්ෂණයත් එක පාවිච්චි කරලා ඔබට මේ දේවල් වඩා පාසෙල් ලබාගන්නට හැකියාවක් තිබෙන අපට පුළුවන් දුරකථන ඇමතුමක් දෙන්න 077යි 777යි 73 74 කියන අපේ දුරකථන අංකයට මේ සියලු තොරතුරු දැනගන්න වගේම ඔබට අවශ්‍ය නම් ලංකාවේ කොහේ හිටියත් මේ දේවල් ගෙන්ව ගන්න ඒත් එක්ක ඔබේ වගාවට සවි කරගන්න ඒ හැම දෙයකටම අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නට අපි සූදානම්ව සිටිනවා